ඔයාලට අද කියන්න යන්නේ මේ ලෝකේ දරුණු සහ භයානකම කාන්තාවක් ගැන. ඇගේ නම ජෙනී ටෙලියා. 1917 දී නෙබ්‍රස්කා කියන දුරස්ත ගමක ඉපදුණා. හැම කෙනෙක්ටම ඇව පේන්නේ හරි මෘදු කතාවකින් කතා කරන අහිංසක ගැහණියක් විදියට. ඒ ටික කාලයක් ගියාට පස්සේ තමයි ගමෙන් පේන දේවල් වෙනස් වෙන්න පටන් ගන්නේ. 1942ත් 1963ත් අතර ඇගේ ෆාම් එක අස්ලේ මිනිස්සු 17 දෙනෙක් විතර කිසිම හේතුවක් නැතුව නැතිලා යනවා. ඊට ඇතුළත් කම්කරුවන්, විකුණුම්කරුවන් සහ විශේෂතම කාරණය වන්නේ පොලිස් නිලධාරීන්ද ඇතුළත් වෙන එක. කවුරුවත් දන්නේ නැහැ ඇය පැහැරගත් බවක්. පොලිසිය දෙනා වනාන්තර කතුරු මොකක් හරි කරන්න නැති කියලා. අවාසනාවකට ගඟේ ගහගෙන නැති කියලා. මේක පිටිපස්සේ ගැහණියක් කියලා කිසිවෙකුට හිතාගන්න බැරි වෙනවා. මේ හැමදේම හෙළි වෙන්නේ 1965 දී එක දවසක. ඇගේ ගෙදර ගිනි ගන්නවත් එක්කම. ගිනිනීමේ කණ්ඩායම ගින නිවන්න ගිහින් බිත්තියකින් වැසුණු කුටියකට ඇතුල් වෙනවා. ඒක ඇතුලේ ඔවුන්ට දැකින්න ලැබෙන්නේ මාංචු දාපු පුදු පොළවට සවි කරලා තියෙන විදිය සහ ඔවුන්ට පෙනී යන ලේ පාටට හැරෙන සිං එකක්. ඒ වගේම ශරීර කොටස් දාලා තිබ්බ බෝතල් කීපයක් සහ ඇඟිලි වලින් එකතු කරන බෝතලයක් දොන්ට හමු වෙනවා. ඇයව අත්අඩංගුවට ගන්නකොට ජෙනි කිසිම බයකින් හිටියේ නැහැ. ඇය ඔක්කොටම එහෙම කිව්වා. මම ඔවුන්ට ගෙදරක් දුන්නා. ඔවුන් මට දේවල් දුන්නා. ඇය සිරගත වී අවුරුදු 5කින් ඇය සිරගේ ඇතුළදීම මියනවා. ඒ ජෙනි 17 දෙනෙක්ව මරලා දිනවා. ඒක තහවුරුනේ අතුරුදහනුවන්ගේ පාවාහන් වලින් සහ ඇගේ ඩයරියේ ලියලා තිබ්බ 17 දෙනාගේ නම් වලින්. ඒ අතරින් 7 දෙනෙක්ගේ ශරීර හමු වුණා. ඊතුරු ශරීර කොහෙද කියලා කවුරුවත්ම දන්නේ නැහැ. අමතක කරන් අතුව අපේ පේජ් එක ෆලෝ කරන්න. නැත්නම් රෑ ඔයා නින්දට ගියාට පස්සේ ඒවා ෆලෝ කරලා නැහැ නේද? ඒ ජෙනි ටෙලියර් නක් පුළුවන්.